Kapitan Mahesh Kulasiri, Hamdan Niladhari, Sri Lanka නාවික නෞකා සිදුරන නෞකාවේ ඇත්තටම 29 වන දින රාත්‍රී නෞකාවට පණිවිඩයක් ලැබුණා නාවික හමුදා මූලස්ථානයේ මගින් දකුණු නාවික විධානය හරහා මේ අනතුරටපත් ධීවර යාත්‍රාවක සිටින ධීවරයින් පිරිසක් මුදවා ගැනීමට යන සූදානම් වෙන්නේ කියලා. ඒ අවස්ථාව වෙනකොට අපි නෞකාව ඉක්මනින් සූදානම් කළා. 30 වෙනිදා උදෑසන 5ට පමණ හම්බන්තොට වරායෙන් පිටත් වුණා මේ මුදවා ගැනීම රාජකාරිය සඳහා. අනිරුපද්දව ජීවිතේ බේරාගත් ධීවරයන් 4 දෙනාව නෞකාව නංවා ගත්තා. ඔවුන් ඒ අවස්ථාවේ බොහොම දුර්වල මට්ටමක සිටිය ධීවරයන් පවසන විදියට දවස් 13ක් මූදේ පාවෙලා තියෙන ඒගොල්ලෝ කිසිම ආහාරයක් වතුර උත් නැතුව. ඊට පස්සේ ඒගොල්ලෝ දුර්වල තත්ත්වයෙන් මග හරවා ගන්න මගේ නෞකාවේ වෛද්‍යවරිය සහ ඒ වෛද්‍ය කණ්ඩායම ආයුසුලුව කටයුතු කළා. උන්ට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දීලා ඒ අවශ්‍ය සීලම වෛද්‍යමය අතින් ලබා දිය යුතු දේවල් ලබා දීලා ඒගොල්ලෝ නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට අවස්ථාව සැලසුණා. ධීවරයන් පවසන විදිහට මේ අනතුරු සිද්ධ වෙලා තින්නේ රළු මුහුදු ස්වභාවය නිසා. මේ අය අගෝස්තු 31 වෙනිදා රාත්‍රී තමයි පිටත් වෙලා තින්නේ දෙවිඳුර වරායෙන් ධීවර කටයුතු සඳහා. ධීවර කටයුතු අවසන් කළා. නැවත වරායට පැමිණෙන අතරතුර තමයි මේ අනතුරු සිද්ධ වෙලා තින්නේ. කාලගුණය ගැන විශේෂ අවධානය යොමු කරන්න කියන එක තමයි මූලිකවම කියන්නේ. ධීවරයන් විදිහට ඒගොල්ලෝ නිරන්තරයෙන් මුදේ රැකියාව කරන පිරිසක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නාවික හමුදාව මගින් විරලාක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඒ ආරක්ෂාව සම්බන්ධව ලබා දෙන උපදෙස් පිළිපැදීම ඉතා වැදගත්. එයාගේ ජීවිත ආරක්ෂා කර ගැනීම.